සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් අද මම මගේ channel එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න සියලුම දෙනාට වැදගත් වෙන කාරණාව සම්බන්ධව. ඒ කියන්නේ ඔයාලා මොකක් හරි විදේශ රටක රැකියාවකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාලගෙන් ප්‍රධාන වශයෙන් ඉල්ලන ડોකියුමන්ට් එකක් සම්බන්ධව තමයි මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි පොලිස් වාර්තාව. මොකද මේ ගැන කතා කරන්න හේතුව මේ පොලිස් වාර්තාව ගන්න ගියාම ගොඩක් අය නිසි මාර්ග උපදේශනයක් නැතුව හෝ නැත්නම් නොදැනුවත්කම නිසා මේ පොලිස් වාර්තාව නිවැරදිව ගන්නෙ නැති අවස්ථා අපිට ඕන තරම් දකින්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ සම්බන්ධව දැනුවත් කරන්න තමයි මම ඔයාලට මේ අද වීඩියෝ එක ගේන්නේ. ඉතින් මේ පොලිස් වාර්තාව ගැන කතා කරනකොට මේ පොලිස් වාර්තාව ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් තමන් පදිංචි වෙන්න පොලිස් බල ප්‍රදේශයෙන් ගන්න පුළුවන් පොලිස් වාර්තාවකුත් තියෙනවා. ඊට අමතරව පොලිස් මූලස්ථානය විසින් නැත්නම් අපි ඒකට කියන ඔන්ලයින් පොලිස් රිපෝට් එක කියලා අන්නේ පොලිස් මූලස්ථානයෙන් ගන්න පොලිස් වාර්තාවකුත් තියෙනවා. එක එක අවශ්‍යතා මත ඒ කියන්නේ ඔයාගේ විදේශගත වීමේ අවශ්‍යතාවය මත මෙන්න මේ පොලිස් රිපෝට් එක එක අවස්ථාවලදී ඉල්ලනවා. උදාහරණයකට ගත්තොත් ඔයා රට යන්න ඇප්ලයි කරනවා නම් ඒ වෙලාවේදී ඔයාට කියන මෙන්න මේ විදිහට පොලිස් රිපෝට් එක ගන්න කියලා. ඒක සමහරක් වෙලාවට කියන්න පුළුවන් ඔයාගේ ගමේ පොලිසියෙන් ගත්තම ඇති කියලා. සමහරක් වෙලාවට කියන්න පුළුවන් එහෙම ගමේ පොලිසියෙන් ගත්තට මදි මේක ඔයා පොලිස් මූලස්ථානයෙන් නැත්නම් ඔන්ලයින් පොලිස් රිපෝට් එක ඇප්ලයි කරන්න ඕන කියලා. ගමේ පොලිසියෙන් පොලිස් රිපෝට් එක ගන්න නම් ඔයාලා අවශ්‍ය වෙන්නේ ග්‍රාම සේවක සහතිකයක් ඕනේ. ඒ අදාළ පදිංචි සනාථ කරන්න. ඊට පස්සේ පදිංචි සනාථ කරන්න අවශ්‍ය වෙන ග්‍රාම සේවක සහතිකය සමග පොලිසියට ගියන් පස්සේ ඒ ග්‍රාම සේවක සහතිකයේ තියෙන කාල සීමාවට ඔයාලට පොලිස් රිපෝට් එක ගන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී ඒත් ගැටලුවක් එනවා. ඒ තමයි යම්කිසි පුද්ගලයෙක් පොලිස් වසම් දෙකක නැත්නම් තමන්ගේ ලිපිනය වෙනස් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ මුල් පදිංචිය අපි හිතමුකෝ අනුරාධපුරයේ තිබිලා ඊට පස්සේ අපි හිතමු දෙවෙනි පදිංචියට ඇවිල්ලා කොළඹ කියලා. එතකොට පොලිස් වසම් දෙකකින් තමයි පොලිස් එයා පදිංචිය තියෙන්නේ. එතෙන්දී ග්‍රාම සේවක විසින් නිකුත් කරන්නේ අවසාන පදිංචිය සඳහා ග්‍රාම සේවක සහතිකය. අපි හිතමුකෝ ඒක අවුරුදු 5කට වගේ දුන්න කියලා. එතකොට මේ අවුරුදු 5ට තමයි පොලිස් රිපෝට් එක ඔයාලට හම්බෙන්නේ. හැබැයි මේ විදේශගත වීමේ කාරණාවේදී සමහරක් අවස්ථාවල ඒ විදිහට ගන්න පොලිස් රිපෝට් එකේදී නැත්නම් ගමේ පොලිසියෙන් ගන්න පොලිස් රිපෝට් එකේදී අවුරුදු 5ක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද හේතුව උපන්දා සිට අවශ්‍ය වෙනවා. එතකොට යම්කිසි පුද්ගලයෙක් පොලිස් වසම් එකකට වඩා වැඩි සංඛ්‍යාවක ජීවත් වුණා නම් නැත්නම් තමන්ගේ පදිංචි ස්ථාන වෙනස් වුණා නම් අන්නේ අයට පොඩි ගැටලුවක් එනවා මේ පොලිස් වාර්තාව ලබා ගැනීමේදී. ඉතින් ඒ විදිහට පොලිස් වසම වෙනස් වෙන පුද්ගලයෙක් සඳහා ඔහුට පොලිස් රිපෝට් එක අයදුම් කළ හැකි වන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ නැත්නම් ඔන්ලයින් පොලිස් රිපෝට් එක ගන්න වෙන්නේ. මොකද හේතුව නැත්නම් සාමාන්‍යයෙන් ග්‍රාමීය මට්ටමින් නැත්නම් තමන්ගේ පදිංචි බල ප්‍රදේශය හරහා ගන්න පොලිස් වාර්තාවේදී එහෙම තමන්ගේ පදිංචි වෙනස් වෙලා තියෙනවා නම් උපන්දා සිට කියලා ගන්න දෙන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවක මෙයා ඇප්ලයි කරන්න ඕනේ ඔන්ලයින් පොලිස් රිපෝට් එකට. මම ඉතින් අද කතා කරන්න හදන්නේ මේ ඔන්ලයින් පොලිස් රිපෝට් එක කොහොමද ඔයාලා අයදුම් කරන්නේ කියන එක සම්බන්ධව. ඉතින් ඒකට ඔයාලා යම් තොරතුරු වගේ මුලින් දැනගන්න ඕනේ. ඒ තමයි මේ පොලිස් වාර්තාව අයදුම් කරනකොට මුලින් නම් පොලිස් වාර්තාවේ මුදල විදිහට තිබ්බේ 4080ක්. හැබැයි දැන් මේක වෙනස් වෙලා තියෙනවා. දැන් 5100ක් මුදල වශයෙන් ඔන්ලයින් අපි පේ කරන්න ඕනේ. මොකක් හරි ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් හරහා. ඊට අමතරව මේ පොලිස් වාර්තාව ඇප්ලයි කරනකොට තව දේවල් ටිකක් දැනගන්න ඕනේ. ඒ තමයි මේ පොලිස් වාර්තාවට අයදුම් කරන්න ඔන්ලයින් මේ ෆෝම් එක ෆිල් කරනකොට තොරතුරු වගේක් අපි දැනගන්න ඕනේ. සහ ඒ වගේම ඩොකියුමන්ට් වගේක් මේ අදාළ ප්‍රොසෙස් එකට අප්ලෝඩ් කරන්න තියෙනවා. ඒ කියන්නේ මේ පොලිස් වාර්තාව ඇප්ලයි කරන්න තමන්ගේ අදාළ උපැන්න සහතිකය, ඩෙන්ටිය, ඊට අමතරව පාස්පෝර්ට් එක. ඒ ඩොකියුමන්ට් වල සොෆ්ට් කොපීස් නැත්නම් අපි ඒකට කියනවා මෘදු පිටපත්. මුදු පිටපත් කිව්වම ඒ කියන්නේ ෆොටෝ එකක් හෝ ස්කෑන් ඩොකියුමන්ට් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙතෙන්දී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ මේ ඩොකියුමන්ට් නැත්නම් මේ මෘදු පිටපත් අප්ලෝඩ් කරද්දී මේ ඩොකියුමන්ට් වල ෆයිල් සයිස් එක නැත්නම් මේ හැම ඩොකියුමන්ට් එකක්ම අප්ලෝඩ් කළ හැකි වෙන්නේ කිලෝබයිට් 250ට වඩා අඩු නම් පමණයි. මොකද මෙයාලයි සිස්ටම් එකෙන් ඊට වඩා වැඩි ෆයිල් සයිස් ගන්නෙ නැහැ. එතකොට මම ඔයාලට මේක ෆයිල් සයිස් එක අඩු කරගන්නේ කොහොමද මේක අප්ලෝඩ් කරන්නේ, ඊට අමතරව මේ ෆෝම් එක ෆිල් කරන්නේ කොහොමද, මේකට යන සම්පූර්ණ ප්‍රොසෙස් එක ඔයාලට මම කියලා දෙන්නම්. මුලින්ම මම මේ පොලිස් වාර්තාව ලබා ගන්න පුද්ගලයාගේ තොරතුරු ටික මේ විදිහට මට පහසු වෙන්න අවශ්‍ය නිසා. මොකද මේක මම වීඩියෝ එකක් නේ කරන්නේ. ඒ වෙලේ මට ටයිප් කර ඉන්නවට වඩා මම මේ ටික ඉස්සෙල්ලම මෙයාගේ අවශ්‍ය වෙන මේ තොරතුරු ටික වර්ඩ් ෆයිල් එකක දාගෙන තියෙනවා.
එතකොට ඔයාලගේ තොරතුරු ෆිල් කරලාදී ඔයාලට ඒ වෙලෙම ටයිප් කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හැබැයි මතක තියාගන්න ඕනේ මේ වෙලාවේදී මේ ડોකියුමන්ට් අප්ලෝඩ් කරනකොට සහ මේ තොරතුරු ෆිල් කරනකොට ටයිම් එකක් තියෙනවා. අපිට ඕන අනවශ්‍ය ලෙස කාලයක් ගන්න බෑ මේකට. ඒ වගේම මම මෙතෙන්දී මේ බර්ත් සර්ටිෆිකේට් එකේ දෙපැත්ත වෙන වෙනම ස්කෑන් කරලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ බර්ත් සර්ටිෆිකේට් එකේ පිටුපස, ඊට පස්සේ මේ තියෙනවා බර්ත් සර්ටිෆිකේට් එකේ අදාළ පුද්ගලයාගේ ඉදිරිපස, ඊට අමතරව ID එක තියෙනවා. මෙයාගේ ඇත්තටම මට දුන්නේ ID එකේ එයා විසින් කමියුනිකේෂන් එකක් කරා ස්කෑන් කරපු කලර් print out එකක් තමයි මට දුන්නේ. ඉතින් මම මේකේ එතකොට මේ කොටස් දෙක වෙන් කර ගන්න ඕනේ. ඒ කියන්නේ ID එකේ front side එක වෙනමයි, ID එකේ back side එක වෙනමයි මම වෙන් කර ගන්න ඕනේ. ඒකත් මම වෙන් කරන විදිය කියලා දෙනවා. මෙයා මට ඊට අමතරව දීලා තියෙනවා මෙයාගේ પાස්පෝර්ට් එක. પાස්පෝර්ට් එකේ හැබැයි PDF එකක් දීලා තියෙනවා. දැන් ඔයාලට පේනවා මෙතන JPG විදියට තියෙනවා සමහරක් ඒවා. ඒ කියන්නේ ෆොටෝස් විදියට තියෙනවා. සමහරක් ෆොටෝස් තියෙනවා දෙපැත්තම එක වරගත් ඒවා. ඊට අමතරව තියෙනවා PDF විදියට ගත්ත ෆොටෝස්. එතකොට මම ඔයාලට මේ ටික හදා ගන්න ඕනේ. මෙතෙන්දී ඔයාලට බලන්න පුළුවන් මෙතන හැම ෆයිල් එකම කිලෝබයිට් 250ට වැඩියෙන් තියෙන්නේ. එතකොට මේ හැම එකම අපිට ෆයිල් සයිස් එක අඩු කරගන්න ඕනේ. ඊට අමතරව ID එකේ දෙපැත්ත තියෙනවා නම් දැන් මම ඉස්සෙල්ලාම ID එකට ගන්නම්. අපි ID එක ඉස්සෙල්ලා හදලා ඉමු. එතකොට මේක Photoshop පාවිච්චි කරන්න ඕන කියලා රූල් එකක් නැහැ. Photoshop පාවිච්චි කරන්න පුළුවන් නම් Photoshop හරහා යන්න පුළුවන්. හැබැයි ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්නේ නොදන්න අය වෙනුවෙන්. ඒ කියන්නේ නොදන්න අය වෙනුවෙන් කියන්නේ Photoshop වගේ පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක්ට මේක මම අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. එයාලා දන්නවා මේක කොහොමද කරන්නේ කියලා. හැබැයි ඇත්තටම විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න IT සම්බන්ධ මූලික දැනුමක් නැති. නැත්නම් තොරතුරු තාක්ෂණය සම්බන්ධ මූලික දැනුමක් නැති අයට තමයි මේ වෙලාවේ මම මේ වීඩියෝ එක කරන්නේ. අපේ කම්පියුටර් හරහා ඔන් වෙන ඇප්ලිකේෂන් එක හරහාම නැත්නම් මේ ෆොටෝ එක view කරන ෆොටෝ විවේක හරහාම මේක එඩිට් කරන ගන්න විදිය කියලා දෙන්නම්. ඊට අමතරව ඔයාලා මොබයිල් ෆෝන් එකෙන් මේක එඩිට් කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒක කොහොම හරි මේ අදාළ කොටස් දෙක වෙන් කරගන්න තියෙනවා. ඒ කියන්නේ ID එකේ ඉදිරිපස සහ ID එකේ පිටුපස වෙන් කරගන්න තියෙනවා. මම මෙතෙන්දී පළවෙනියටම ක්‍රොප් කරගන්නම් මේ එතකොට මේ තියෙන්නේ ID එකේ පසුපස. මේක මම save as copy දෙන්නම්. මොකද හේතුව ඔරිජිනල් ෆයිල් එක සේව් කරන්න එපා. ඔරිජිනල් ෆයිල් එකේ මේක ID කියන එකේ මම දාන්නම් මේක ID B කියලා. මොකද හේතුව ID එකේ පසුපස නිසා. මම මේ ෆෝල්ඩර් එකටම දාන්නම්. මොකද මම මේ ෆෝල්ඩර් එකේම තමයි ඒ අදාළ පුද්ගලයාගේ පොලිස් රිපෝට් එකට අදාළ තොරතුරු ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට මම මෙතනම සේව් කරගන්න ඕක. ඔන්න දැන් ID එකේ පිටුපස කොටස මම සකස් කරගෙන ඉවරයි. එතකොට මට ඊළඟට අවශ්‍ය වෙන්නේ ID එකේ ඉතිරි කොටස් ටික සකස් කරගන්න එක. නැවත ඕපන් කරගන්නවා. ඊට පස්සේ ආයෙ එඩිට් වලට ගිහිල්ලා ඉතිරි කොටස නැත්නම් ID එකේ ඉදිරිපස මේ විදිහටම crop කරගන්නවා. මේ හැම එකම මතක තියාගන්න මේ විදිහට තනි ડોකියුමන්ට් එක විදිහට තිබ්බට බෑ අප්ලෝඩ් කරන්න. ඒක එයාලා ඉල්ලන්නේ වෙන වෙන විදිහට. ඒ කියන්නේ ID එකේ ඉදිරිපස වෙනමයි පිටුපස වෙනමයි ඉල්ලන්නේ. ඒක නිසා තමයි මේ විදිහට වෙන් කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට දැන් මම මේක දානවා ID එකේ front එක F විදිහට දාගන්න. එතකොට අපිට ටග් ගාලා අඳුර ගන්න පුළුවන්. ඒ හේතුව නිසා තමයි මම මේවා රීනේම් කරලා තියෙන්නේ ලස්සනට. මේ මොකද මට අප්ලෝඩ් කරද්දී ડોකියුමන්ට් එක පැහැදිලිව අඳුර ගන්න. මොකද වැරදි එක අප්ලෝඩ් කරන්න යන්න එපා. හරි ඊළඟට මට ඕන වෙනවා પાස්පෝර්ට් එක. මේක PDF තියෙන්නේ. ඉතින් මම ඒක වෙනස් කරගන්න වෙනවා પાස්පෝර්ට් එක. මම මේකේ අපිට පහසුම දේ තමයි අපි ස්ක්‍රීන් print screen දාලා කෙලින්ම මේකේ අදාළ කොටස නැත්තම් මේ પાස්පෝර්ට් එකේ ඩීටේල්ස් තියෙන පිටුව crop කරගත්තා. ඊට අමතරව අපිට ඕන වෙනවා අනිත් පිටුවත් ඒකත් මම මේ විදිහටම print screen එකක් ගහලා ඒ කියන්නේ කම්පියුටර් එක print screen කියලා බටන් එකක් තියෙනවා. ඒක ප්‍රෙස් කරාම තමයි මේ විදිහට කට් කරගන්න පුළුවන්. නැත්නම් ස්නිපින් ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්. Tamanට කැමති විදිහකින් මේක කරන්න පුළුවන්. නැත්නම් ඔයාලා මොබයිල් ෆෝන් එකෙන් පාවිච්චි කරනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඒක crop කරලා ගන්න. හරි ඒ විදිහට මම પાස්පෝර්ට් එකෙත් දෙපස නැත්නම් પાස්පෝර්ට් එකෙත් පිටු දෙක වෙන් කරගත්තා. ස්ක්‍රීන්ෂොට් එක මම මෙතනින් කොපි කරගන්නවා. මොකද මෙතන තියෙන එක මට කරදර නිසා මේ තියෙන අදාළ ෆයිල්ස් දෙක මම මෙතනින් මේ දෙක කට් කරලා මගේ ෆෝල්ඩර් එක ඇතුළටම දාගන්න. දැන් මම ෆෝල්ඩර් එක ඇතුළට මෙතෙන්ට මේ ෆයිල් දෙක ගෙනාවා. මේකත් මම රීනේම් කරගන්නවා passport
front passport second. ඔය විදිහට මම දැන් මගේ ડોකියුමන්ට් එක හදාගත්තා. හැබැයි හදාගත්තට පොඩ්ඩක් මම මේකේ මේ view එක වෙනස් කරන්නම්. ඩීටේල්ස් විදියට අපි ගමු. ඩීටේල්ස් විදියට ගත්තට පස්සේ ෆයිල් සයිස් එක මෙතන පෙන්නනවා. ඒකට බලන්න මේ හැම එකම මෙතන එක ෆයිල් එකක් නම් ගැටලුවක් නැහැ. මේක කිලෝබයිට් 167 තියෙන්නේ. ඒක නිසා ඒක වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. හැබැයි මේ අනිත් ෆයිල් ටික වෙනස් කරන්න වෙනවා. එතකොට මේක වෙනස් කරන්නේ කොහොමද කියලා බලමු. ඒක වෙනස් කරන්න නම් Photoshop පාවිච්චි කරලා වෙනස් කරන්න පුළුවන්. මේ ෆයිල් එකේ quality එක වෙනස් කරලා ඊට අමතරව තව කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොකද හැමෝටම කරන්න පුළුවන් පහසු විදියක් නිසා මොකද Photoshop හැමෝම දන්නේ නැති නිසා මම මේ විදියට වෙනස් කරලා දෙන්නම්. හරි අපි බලමු කොහොමද මේක ෆයිල් සයිස් එක අඩු කරගන්නේ කියලා. ඒකට මම මුලින්ම browser එකට යන්න. මගේ web browser එකට ගිහිල්ලා මම මෙතන type කරගන්නම් 11 zone කියන එක. මෙන්න මේ site එකට ගිහිල්ලා මේකේ තියෙනවා compress image කියලා. මේ තියෙන compress image. මේකට යන්න. මේකට ගියායින් පස්සේ අපිට browse කරගන්න තියෙන්නේ මෙතන select image කියන එක ක්ලික් කරලා ඒක ක්ලික් කරාම මට දෙන්න තියෙනවා මේ අදාළ ෆයිල් එක. අපි පළවෙනි එක birth certificate එකේ පිටුපස. ඒක select කරගමු. එතකොට මෙතන මගෙන් අහනවා compress level එක කොච්චරද? ඒ කියන්නේ මට ඕන ගානට. දැන් මෙතන ඇත්තටම කිලෝබයිට් 246ට ඇවිල්ලා. ඒක නිසා මට අවශ්‍ය ගානට 160ක් compress කරාම ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මම මේක මෙහෙමම download කරගන්නම්. ඒ කියන්නේ මගේ ෆයිල් එක දැන් ready වෙලා තියෙනවා. ඊට පස්සේ ආයි දැන් අලුතෙන් ડોකියුමන්ට් එකක් දාන්න නම් මම මේක ක්ලෝස් කරා ආයි ගත්තා දෙවෙනි ડોකියුමන්ට් එක සිලෙක්ට් කරා සිලෙක්ට් කරාන් පස්සේ මෙතන කම්ප්‍රෙස් ලෙවල් එක 60මයි තාම තියෙන්නේ. එතකොට හැබැයි ඔරිජිනල් ෆයිල් සයිස් එක 519ක් කියන එක දැන් 284කට අඩු වෙලා. හැබැයි මේ ડોකියුමන්ට් එක මට තාම අප්ලෝඩ් කරන්න බෑ. මොකද මේක අප්ලෝඩ් කරොත් ඒ ડોකියුමන්ට් එක පොලිස් රිපෝට් එකේදී අප්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා මට මේකෙදි කම්ප්‍රෙස් ලෙවල් එක තව වැඩි කරන්න වෙනවා. මොකද හේතුව ඇත්තටම මේ කම්ප්‍රෙස් ලෙවල් එකෙන් මට කිලෝබයිට් 250ට අඩු වෙන්නේ නැති නිසා මම කම්ප්‍රෙස් ලෙවල් එක 175ක් වගේ දාලා ආපහු කම්ප්‍රෙස් කියන බටන් එක ඔබනවා. එබුවට පස්සේ බලන්න මෙන්න ෆයිල් සයිස් එක 236ට අඩු වුණා. 236ට අඩු වුණා කියන්නේ මට දැන් මේ ડોකියුමන්ට් එක ඇටච් කරන්න පුළුවන් පොලිස් වාර්තාව ගන්න වැඩේට. එහෙමනම් මම මේකට ඩවුන්ලෝඩ් කරගන්න. දැන් මේ විදිහට මම දෙකක් අප්ලෝඩ් කරන විදිය කිව්වනේ. ඒ කියන්නේ ෆයිල් දෙකක් ක්‍රියේට් කරන විදිය. එතකොට අපි බලමු add image කියන එකට ගිහිල්ලා මම මේ ෆයිල් දෙකයි ඔක්කොම ෆයිල් හතරක් එකපාර අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරාම ඔන්න මේ හතරම කම්ප්‍රෙස් වෙලා ඉවිල්ලා තියෙනවා. පැහැදිලිද? එතකොට මේක කිලෝබයිට් 52යි, මේක කිලෝබයිට් 39යි, මේක කිලෝබයිට් 171යි, මේක කිලෝබයිට් 152යි. මොකද එකින් එකට කරන්න ගියොත් අපිට ලොකු කාලයක් යනවා. ඒක නිසා මම මේ ටික එකපාරම ගත්තා. ඊට පස්සේ මේ අදාළ ડોකියුමන්ට් එක කම්ප්‍රෙස් කරලා ගත්ත ડોකියුමන්ට් එක මම නැවත කොපියක් ගන්නවා. මම මේක ෆෝල්ඩර් එකක් හදාගන්න නැත්නම් පැටලෙන නිසා අප්ලෝඩ් කියලා අපි දාගමු. දැන් ඔයාලට මේ දක්වා මම කතා කරපු ටික පැහැදිලි ඇති. අපි මෙතනින් ඉස්සරහට යමු. ඒ තමයි දැන් තමයි පොලිස් රිපෝට් එකට ඇප්ලයි කරන වැඩේට අපි සූදානම් වෙන්නේ. එහෙමනම් දැන් ෆයිල් ටික ක්‍රියේට් කරගෙන ඉවරයි. අපි යන් ආපහු browse එකට ගිහිල්ලා දැන් මට මේක අවශ්‍ය නැහැ. මම ඒක ක්ලෝස් කරන්න. අපි යන් online police report apply කියන එකට. ඒකට ගියාට පස්සේ මේ පළවෙනිටම පෙන්නනවා ශ්‍රී ලංකා පොලිස් කියන එක හරහා apply online police clearance certificate කියන එක. ඒකට යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ ඔයාට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පේන්නේ. එතකොට මේ page එකේ ඔයාට proceed කියලා තියෙනවා. මෙතන යන වියදම තියෙනවා. රුපියල් 5000ක් යනවා කියන එක. මීට අමතරව සර්විස් charges උත් එක්ක 5100ක් මේකට වැය වෙනවා. ඒක නිසා වාගේ කාඩ් එකේ මෙතන දාලා තියෙන කාඩ් වර්ග ටික Visa Master American Express ඒ වගේ කාඩ් වලින් මේකට පේමන්ට් කරන්න පුළුවන් කියන එක. හැබැයි කාඩ් එකේ 5100ක් අනිවාර්යෙන් වාගේ බැලන්ස් එක තියෙන්න ඕනේ. ඊට පස්සේ මම මේකේ proceed කියන එකට යනවා. proceed කියන එකට ගියාම මගෙන් අහනවා මෙතෙන්දී මොකද මේ පොලිස් රිපෝට් එකට ඇප්ලයි කරන්න මම මේකට user login එකක් දෙන්න ඕනේ. එතකොට මම මේ වෙලාවේ මගේ user account එක Google account එක තෝරන්නම්. Google account එක හරහා තමයි මම මේකට login වෙන්න උත්සාහ කරන්නේ. ඒතකොට කවුරු හරි කෙනෙක් මෙතෙන්දී තමන්ගේ Google account එකට sign in වෙලා නැත්නම් Google account එකට log වෙලා නැත්නම් එයාට මෙතෙන්දී තමන්ගේ username එකයි password එක ගහලා තමයි මෙතනින් log වෙන්න වෙන්නේ. හැබැයි කවුරු හරි කෙනෙක් login වෙලා නම් මේ විදිහට ඔයාගේ login එක පෙන්නනවා. ඒක click කරලා එතනින් ඉදිරියට යන්න පුළුවන්. මේ විදිහට continue කරලා sign in වෙන්න පුළුවන්. එතෙන්ට ගියාට පස්සේ ඔන්න අපිට මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි එන්නේ. මේකේ තියෙනවා application type කියලා කොටස් දෙකක්. ඒක තමයි new application renewal කියලා.
new application කියන්නේ ඒ කියන්නේ කවදාවත් online police report එක apply කරලා නැත්නම් ඔයාට new application කියන එකට යන්න පුළුවන්. renewal කියන එකේදී තියෙන්නේ ඔයාගේ police report එක apply කරලා police report එක ඇත්තටම දැන් expire වෙලා තියෙන්නේ. expire වෙච්ච නිසා ඔයාට renewal කියන එකට ගිහිල්ලා එතනින් ඔයාගේ previous police report number එක දාලා එතනින් යන්න පුළුවන්. මම මේක ගැන නෙමෙයි අතතරම අද කතා කරන්නේ new application කියන එක. මෙතෙන්ද තව පොඩි දෙයක් දැනගන්න කියන්නම් ඔයාලට. මොකද මෙතෙන්දී ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ police report එක apply කරනකොට අනිවාර්යෙන්ම මතක තියාගන්න මේ police report එකේ වළංගු කාලය සාමාන්‍යයෙන් මාස 6ක් කියලා අපි කියන්නේ. හැබැයි අවුරුද්දක් වෙනකන් extend කරන්න පුළුවන් කියලාත් කියන. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මොන දේ වුණත් ඔයාලා විදේශගත වීමකට police report එකකට අයදුම් කරනවා නම් ඒ අයදුම් කරනකොට හොඳට සැලකිලිමත් වෙන්නේ අදාළ විදේශ රටේ එම්බසිය මේක කොයි විදිහටද පිළිගන්නේ කියන එක. මොකද සමහරක් එම්බසි මේ පොලිස් රිපෝට් එක මාස 3යි පිළිගන්නේ. සමහර එම්බසි මේක මාස 4ක් 5ක් පිළිගන්නවා. ඒක නිසා ඔයාලා විදේශගත වෙන රටට අදාළව ඒ එම්බසියෙන් ඔයාගේ පොලිස් රිපෝට් එක කොයි විදිහටද පිළිගන්නේ කියන එක පොඩ්ඩක් හොයලා බලන්න මේක ඇප්ලයි කරන කලින්. මෙහෙම නැතුනොත් ඔයාට ඔයාගේ පොලිස් රිපෝට් එක මාස 3යි නම් එම්බසියෙන් පිළිගන්නේ. එතකොට ඒ මාස 3 පැන්න නම් ආපහු අලුතෙන් ඇප්ලයි කරන්න වෙනවා. එතකොට ඔයාට 5100 ගානේ ආයෙ දෙපාරක් ගෙවන්න වෙනවා. ඒක නිසා මේ ගැන පොඩ්ඩක් අනිවාර්යෙන් තොරතුරු හොයලා බලලා නැත්නම් තමන්ව මාර්ගෝපදේශනයට ලක් කරන ආයතනය හරහා තොරතුරු හොයලා බලලා මේකට අයදුම් කරන්න. මම මෙතෙන්දි තෝරන්නම් පළවෙනිටම new application කියන එක. ඊට පස්සේ මෙතන අහනවා nationality කියලා. මේකෙදි අපිට ශ්‍රී ලංකා කියන එක තෝරලා දෙන්න පුළුවන්. මම මේ පුද්ගලයාගේ ඔයාලට කලින් කියන්නන්නදී මම මේ අදාළ තොරතුරු ටික සියල්ලම මම නෝට් ඩවුන් කරලා තියෙන්නේ Word file එක. ඒක නිසා මට ඉක්මනට මේක කොපි කරගන්න පුළුවන්. මොකද හේතුව නැත්නම් ටයිප් කරන්න ගිහුව මට ලොකු කාලයක් ගත වෙන නිසා මම මේක අරගෙන තියෙන්නේ. එහෙමනම් මම ඒ අදාළ උපන්දිනයේ මෙතෙන්ට ඇතුළත් කරගන්නවා. මේ විදිහට ඔයාලගේ අදාළ පොලිස් වාර්තාව ලබා ගැනීමට ඔයාලට අවශ්‍ය තොරතුරු ඇතුළත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අහනවා did you leave ශ්‍රී ලංකා before age 16? ඒ කියන්නේ අවුරුදු 16ට කලින් ශ්‍රී ලංකාවෙන් එළියට ගියාද කියන එක නැත්නම් විදේශගත වුණාද කියන එක ඒක බහුතරයකේ නෝ තියෙන්නේ. ඉතින් තමන්ට අදාළ තොරතුරු එතන ෆිල් කරන්න. ඊට පස්සේ අහනවා මෙයාගේ වයස කීයද කියලා. මම එතෙන්ට දානවා මෙයාගේ වයස 39 කියන එක. ඊට පස්සේ මෙතන ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය විස්තර සහ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධ විස්තර ඇතුළත් කරන්න තියෙනවා. මෙතෙන්දිත් කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි පරණ ID කාඩ් නම්බර එක නම් නැත්නම් පරණ ඩෙන්ටිටි එකක් නම් තමන් ගාව තියෙන්නේ මෙන්න මෙතන තියෙන ලයින් දෙක තමයි ෆිල් කරන්න තියෙන්නේ. තමන්ගේ තියෙන අලුත් ඩෙන්ටිටි එකක් නම් ඒ කියන්නේ අලුත් ඩෙන්ටිටි පරණ ඩෙන්ටිටි කියන්නේ බොහෝ දුරට ඔය V අකුරෙන් ඉවර වෙන ඉලක්කම් 9කින් යුතු ඩෙන්ටිටි එකක් නම් තියෙන්නේ. ඒක පරණ ඩෙන්ටිටි එකක් විදිහට අපි පිළිගන්නේ. ඒතකොට අලුත් ඩෙන්ටිටි එක ඉලක්කම් ගාන වැඩි. එතකොට මේ ඉංග්‍රීසි අකුරක් අන්තිමට නැහැ. ඒ වගේ ඩෙන්ටිටි එකක් තියෙන කෙනෙක් මෙන්න මෙතන තමයි ෆිල් කරන්න ඕනේ. මම මෙයාගේ ඩෙන්ටිටි නම්බර් එක කොපි කරගන්නම්. ඔයාලට තව විශේෂ දෙයක් කියන්න. මේ විදිහට කොපි පේස්ට් කරද්දී පළවෙනි ලයින් එක අපිට පේස්ට් කරන්න පුළුවන්. හැබැයි දෙවෙනි ලයින් එක පේස්ට් කරන්න දෙන්නේ නැහැ. පේස්ට් කරන්න දෙන්නේ නැති නිසා අපිට මැනුවලි අතින් ටයිප් කරන්න වෙනවා මේක. ඩෙන්ටිටි නම්බර් ඇඩ් කරා. ඊට පස්සේ මම පාස්පෝර්ට් අංකය ගන්නම්. අනිවාර්යෙන් මතක තියාගන්න මේවා හරියටම එන්ටර් කරන්න වරද්දලා එන්ටර් කරන්න එපා. ඊළඟට කන්ට්‍රි එක. ඒ කියන්නේ තමන් යන රට මොකක්ද? මේකදී අනිවාර්යෙන් තමන් යන රටට අදාළව තමයි තොරතුරු ෆිල් කරන්න ඕනේ. ඊට පස්සේ එම්බසි එක මොකක්ද? එතකොට ලංකාවේ ඊශ්‍රායල් දැන් මෙයා යන රට ඊශ්‍රායල්. ඒක නිසා මම ඊශ්‍රායල් කියලා තේරුවා. එතකොට එම්බසි එකක් ලංකාවේ නැහැ. එතකොට එහෙම වුණොත් අපිට නිව් දිල්ලි ඉන්දියා කියන එම්බසි එක තමයි තෝරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන අහනවා වෙරිෆයි කියන එක. මෙතෙන්දි විශේෂම කියන්න ඕනේ ඔයාලා මෙතන අනිවාර්යයෙන්ම තියෙන security verification එකක්. මේක පැහැදිලි නැත්නම් ඔයාලට මෙතනින් ක්ලික් කරලා පුළුවන් මේක වෙනස් කරගන්න. එහෙම නැත්නම් මේක පැහැදිලි නම් ඔයාලට පුළුවන් මේ තියෙන දේ ටයිප් කරන්න නැවත වතාවක්. දැන් මෙතන අපිට ගැටලුවක් තියෙනවා මේක Iද Lද එකද කියන ගැටලුව තියෙනවා. එතකොට ඒක නිසා මම මේක rotate කරගන්නම්. එතකොට මේක අපිට පැහැදිලි. එතකොට මම මේ විදිහට ටයිප් කරගත්තා. ඊට පස්සේ වෙරිෆයි කරගන්නවා. ඔන්න දැන් මම ලොග් වුණා. පළවෙනි ස්ටෙප් එක මගේ සාර්ථකයි. එතනින් පස්සේ ඊටු ටික තමයි දැන් මට තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතනින් එහා ටික. මෙතනින් එහා ටිකේ තියෙන්නේ ඒ අදාළ පොලිස් වාර්තාව අයදුම් කරන්නාගේ තොරතුරු ටික තමයි ඇතුළත් කරන්න තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා ජාතික හැඳුනුම්පතේ තියෙන විදියට අයදුම්කරුගේ සම්පූර්ණ නම ඇතුළත් කරන්න කියලා.
එතකොට මෙතෙන්දී ඔන්න විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ කරුණක් තියෙනවා. ඒ තමයි බලන්න මේකේ මම පෙන්නන්නම් ඔයාලට මෙයාගේ හැඳුනුම්පතේ නම සඳහන් වෙන ආකාරය. මෙයාගේ නම තියෙන්නේ ගරිහින්නගේ චමින්ද සම්පත් ගරුසිංහ කියලා. මේ තියෙන පිළිවෙල බලන්න. ඒ වගේම ඊට පස්සේ බලන්න මෙයාගේ පාස්පෝර්ට් එකේ නම තියෙන විදිය. මේකේ තියෙන්නේ ගරිහින්නගේ චමින්ද සම්පත් ගරුසිංහ. මෙයාගේ ප්‍රශ්නයක් වෙලා නැහැ. හැබැයි කවුරු හරි කෙනෙක්ගේ අපි හිතමුකෝ ගරුසිංහ කියන කෑල්ල මෙතෙන්ට ඇවිල්ලා ගරිහින්නගේ කියන කෑල්ල මෙහෙට ආවනම් ඒ කියන්නේ මේ මාරුණා නම් මෙතන අන්න එතෙන්දී පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ පොලිස් රිපෝට් එකට ඇප්ලයි කරන්න යනකොට. එහෙම වුණොත් එයා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න ඕනේ මේ පොලිස් රිපෝට් එකට ඇප්ලයි කරද්දී මම පෙන්නන්නම් ඒක කොතෙන්දද දිවුරුම් ප්‍රකාශය ඇතුළත් කරන්නේ කියන එක. මොකද නමේ පොඩි හරි වෙනසක් තිබ්බොත් නැත්නම් අකුරක වෙනසක් තිබ්බොත් මේ පොලිස් රිපෝට් එක ඔයාලට ඇප්ලයි කරන්න බෑ. ඒකට දිවුරුම් ප්‍රකාශයක් දෙන්නේ නැතුව. දැන් අපි යමු මේ අදාළ පුද්ගලයාගේ තොරතුරු ඇතුළත් කරන තැනට. මම මෙයාගේ නමේ ප්‍රශ්නයක් නැති නිසා මේ විදිහටම ගන්නම්. මේක කොපි කරලා පේස්ට් කරගන්නවා. එතකොට මෙයා ජෙන්ඩර් එක නැත්නම් සෙක්ස් කියන එක මේල් කියන එක දුන්නා. ඊට පස්සේ මැරිඩ්ද අන්මැරිඩ්ද කියන එක. ඊට පස්සේ පාස්පෝර්ට් එකේ තියෙන විදිහට නම ඉල්ලනවා. එතකොට පාස්පෝර්ට් එකේ තියෙන විදිහට නම මම මෙතන ෆිල් කරලා තින්නේ ඒ විදිහමයි මෙයාගේ. ඒක නිසා කිසි ගැටලුවක් නැහැ. ඔන්න මෙතෙන්දි තමයි සමහරක් අයගේ වෙනස් වෙන්නේ. ඒ කියන්නේ හිතන්න ගරිහින්නගේ කියන කෑල්ල මේ පිටිපස්සට ආවනම් ඔන්න එතෙන්දි ඇෆිඩවිට් එකක් ඇප්ලයි කරන්න වෙනවා. මම ඒක පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ අහනවා which name should be printed in certificate. certificate එකේ නම මොන එකද print වෙන්න ඕනේ කියන එක. එතකොට NIC එකේ තියෙන විදිහටද නමද passport එකේ තියෙන විදිහට නමද. එතකොට මේ නමේ වෙනසක් තිබ්බනම් තමයි ওই ප්‍රශ්නේ මෙතෙන්දි ඇත්තටම මේ අදාළ වෙන්නේ. මම මේක දැනට ඔයාලට ෆිල් කරන්න නැතුව ඉස්සරහට ගිහිල්ලා ඔයාලට ඕකේ පැහැදිලි කරන්න. එතකොට මෙතනින් මේක මම අන්තිමට පැහැදිලි කරන්නම් මේකේ වැදගත්කම මොකක්ද කියන එක. ඒ කියන්නේ මොන නමද print වෙන්න ඕන කියන එක. මම ඊළඟ එකට යන්නම් passport issue date එක. ඒ කියන්නේ passport එක කවද්ද නිකුත් කරලා තියෙන්නේ කියන එක. එතකොට address එක ඕනේ මෙයාගේ දැනට පදිංචි address එක. ඒ කියන්නේ දැන් මෙයා ඉන්න ලිපිනය. ඊට පස්සේ ඕන වෙනවා මෙයාගේ overseas address එකක් ඇත්තටම නැහැ මෙයාට. ඒක නිසා දේශ රටක තියෙන address එකක් මොකුත් නැහැ. ඊට පස්සේ occupation එක මෙයා ටයිලර් කෙනෙක්. ඒ කියන්නේ වෘත්තීයමය ටයිලර් කෙනෙක්. ඒකට මෙයා යන්නේ employment visa වලට. අන්න ඒ ටික පිරෙව්වා. ඊට පස්සේ අහනවා මෙන්න මෙතනත් වැදගත් point එකක් තියෙන මේ කරුණේදී අහන්නේ ඔයා මීට කලින් පොලිස් රිපෝට් එකට ඇප්ලයි කරා. ඇප්ලයි කරා නම් ඒකේ reference number ඒ ටික ඇඩ් කරන්න පුළුවන්. හැබැයි ඇප්ලයි කරපු නැති අලුත්ම කෙනෙක් නම් මේක නෝ කියලා යන්න වෙන්නේ. මෙතන වාසිය තියෙන්නේ කලින් ඇප්ලයි කරපු කෙනෙක් නම් අපි හිතමුකෝ වෙනත් රටකට ඇප්ලයි කරා කියලා. මේ reference number ඒ ටික දුන්නාන් පස්සේ මේ පොලිස් රිපෝට් එක ඉක්මනට ගන්න පුළුවන්. ඒක තමයි වාසිය. හැබැයි ඇප්ලයි කරපු කෙනෙක් නෙමෙයි නම් මේක නෝ කියන එකෙන් යන්න වෙනවා අපිට. ඊට පස්සේ මෙයාගේ ඇඩ්‍රස් එක අහනවා. මෙයාගේ පළවෙනි ඇඩ්‍රස් එක මෙන්න මෙතන තමයි වැදගත්ම දේ. මම ඉස්සෙල්ලා පැහැදිලි කරන්න නැතුව ඔයාලට ගමේ පොලිසිය නැත්නම් ඔයාගේ පොලිස් වසමෙන් ගන්න එක ගන්න බැරි වෙනෝ තමන්ගේ පදිංචි ස්ථාන දෙකක් නම්. මෙයාගෙත් ඒ වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මොකද නැත්නම් ඊශ්‍රායෙල් වලට ඇත්තටම ගමේ පොලිසියෙන් පොලිස් රිපෝට් එක ගත්තත් ප්‍රමාණවත්. හැබැයි මෙයාගේ පොලිස් බල ප්‍රදේශ දෙකක් නිසා අන්න එතෙන්දී පොඩි ගැටලුවක් එනවා. මොකද පොලිසියෙන් පොලිස් රිපෝට් එක දෙන්නේ නැහැ. අන්න ඒ නිසා මෙන්න මේකේ පළවෙනි පොලිස් වසම කියන එක අපි තෝරනවා මේ ඇඩ්‍රස් එකත් එක්ක. ඊට පස්සේ අහනවා කවද ඉඳන් කවද වෙනකන්ද කියන එක. කියන්නේ ඉපදිච්ච දවසේ ඉඳන් මෙයා ඉඳලා තියෙනවා ඒ පොලිස් වසම තුල 2009 1/15 වෙනකම්. 2009 ජනවාරි 15. ඕක පළවෙනි එක විදිහට ඇඩ් කරා. ඔන්න දැන් මේ වගුවට ආවා පළවෙනි පොලිස් වසම. දෙවනියට මෙයාගේ දෙවනි පොලිස් වසම ඕනේ. ඒ තමයි දෙවනි පොලිස් වසම කියන්නේ මෙයාගේ ගම පොලිස් වසම. අදාළ ඇඩ්‍රස් එක දැම්ම පොලිසිය මොකද්ද එන්ටර් කරා. එතකොට මෙයා කවද ඉඳන්ද 2009 ඒ කියන්නේ ජනවාරි 16. 15 වෙනිදා ඉන්නේ අතන ඉවරුනේ. 16 වෙනිදා ඉඳන් මේ දක්වා අද දිනේ දක්වා අපි තෝර. ඊට පස්සේ ඇඩ් කරා. ඔන්න පොලිස් වසම් දෙකක් අපි ඇඩ් කරා. තුනක් නම් මේ විදිහටම තුන්වෙනි එකත් ඇඩ් කරන්න ඕනේ. එතකොට පොලිස් වසම් ගාන වැඩියෙන් තියෙනකොට තමයි පොලිස් මූලස්ථානෙන් ගන්න පොලිස් රිපෝට් එකේදී මෙයාට පොලිසියෙන් එයාගේ වාර්තාවක් දෙන්න ඕනේ. වාර්තාව වෙන්න ඕනේ. එතකොට මේ වගේ පොලිස් රිපෝට් එකක් තියෙන කෙනෙක්ට පොලිස් වාර්තාව එන්න ටිකක් ප්‍රමාද වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෙයාගේ ඇඩ්‍රස් එක. ඒ කියන්නේ මේ පොලිස් රිපෝට් එක ගෙන්නන්න ඕන ලිපිනේ. මම මේකේ සිටි එක දාන්නම්. ඇඩ්‍රස් ලයින් 1 වලට ඇඩ්‍රස් එකේ අංකය දෙන්නම්. ඒක දෙවෙනි ලයින් එකේ ඊට පස්සේ මෙයාගේ පිට ඕන වෙනවා ප්‍රොවින්ස් එක North Central Province. ඒකත් මම මෙතෙන්ට ඇතුළත් කරගන්නවා. postal zip code එක ඕනේ. ඒ කියන්නේ මෙයාගේ තැපැල් කේතය. ඒකත් දැම්මා. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක
මෙයාට ඊමේල් ඇඩ්‍රස් එකක් නැහැ. ඒක නිසා මම මගේ ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊමේල් ඇඩ්‍රස් එක කාගේ එකක් ඇඩ් කරාට ඊට පස්සේ මෙයාගේ දුරකථන අංකය, ඒ අදාළ පුද්ගලයාගේ දුරකථන අංකයම මම දෙනවා. මොකද හේතුව එයාට මැසේජ් එකක් යනවා. එතකොට මේ පේමන්ට් එක කරලා පොලිස් රිපෝට් එකේ රෙෆරන්ස් නම්බර් එක මොකක්ද කියන එක මෙතන ටයිප් කරන්න වෙනවා අපිට. ආයෙ දෙවෙනි පාරත් ඒකම ටයිප් කරන්න ඕනේ. එතින් දෙනකන් අපි ආවා. දැන් එතනින් පස්සේ මෙයාගේ ස්පවුස්ගේ ඩීටේල්ස්, ඒ කියන්නේ කසාද බැඳපු කෙනාගේ ඩීටේල්ස්, මේක අවශ්‍ය වෙන්නේ ඒ කසාද බැඳපු කෙනත් රට යනවා නම් පමණයි. ඒක නිසා මේක ෆිල් කරන්න ඕනේ නැහැ. මේ Taman තනියෙන් නම් මේ විදේශගත වෙන්නේ. මෙන්න මෙතන තමයි ડોකියුමන්ට් ටික ඇටච් කරන්නේ. අර ඉස්සෙල්ලා අපි හදාගත්ත ડોකියුමන්ට් ටික මේ තියෙනවා. හැම එකෙම කියලා මැක්සිමම් ෆයිල් සයිස් ඔය ඔක්කොම කියලා දෙනවා. ඊට දැන් අපිට પાස්පෝර්ට් එකේ ෆ්‍රන්ට් එකනේ පර්සනල් ඩීටේල්ස් පේජ් එක. මම බ්‍රවුස් කරනවා પાස්පෝර්ට් එකේ අදාළ ડોකියුමන්ට් එක ෆෝල්ඩර් එක තියෙන තැනට යන්. ඒතකොට ෆෝල්ඩර් එකේ මම අප්ලෝඩ් කියන එකට ගියා. එතකොට මෙන්න මෙතන තියෙනවා මගේ પાස්පෝර්ට් එක. මට ඩීටේල්ස් තියෙන පේජ් එක නෙවනේ. මෙන්න මේ පේජ් එක සිලෙක්ට් කරා. ඒක අප්ලෝඩ් කරා. ඔන්න හරි ලකුණු වැටෙනවා. ඊට පස්සේ પાස්පෝර්ට් එකේ දෙවෙනි පිටුව. ඒකත් අප්ලෝඩ් කරා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා NIC එක. මෙතනත් NIC දෙකක් තියෙනවා. ඒ කියන්නේ පරණ NIC එක නම් පරණ NIC එක මෙතනින් තමයි අප්ලෝඩ් කරන්නේ. අලුත් NIC එක නම් පහළ තියෙනවා new NIC කියලා එතනින් තමයි අප්ලෝඩ් කරන්නේ. ඕනනම් ඔයාලට පුළුවන්. දැන් මම මෙතන එකින් එක ඉස්සෙල්ලා අප්ලෝඩ් කරේ. දැන් ඕනනම් මම මේ විදිහට browse කරලා දෙකක් සිලෙක්ට් කරනවා. දෙකක් නෙමෙයි ඔක්කොම ටික සිලෙක්ට් කරන්න පුළුවන් අපිට. ඒ කියන්නේ එකින් එකට දැන් මෙතන මේ වාට පේනවා මේකේ අප්ලෝඩ් වුණා කියලා. ඕනනම් මම මෙතන දැන් අප්ලෝඩ් එක කරන් පස්සේ ඒ අදාළ ડોකියුමන්ට් ඇටච් වෙනවා. ඊට පස්සේ ආයෙ ඕනේ මට මෙතන බර්ත් සර්ටිෆිකේට් එක, බර්ත් සර්ටිෆිකේට් එකේ ෆ්‍රන්ට් එක, ඊට පස්සේ බර්ත් සර්ටිෆිකේට් එකේ බෑක් එක. මේ දෙකත් මම ඇටච්. ඊට පස්සේ මෙතන අනිවාර්යෙන්ම ඔයා මෙතන ටික් එක දාන්න ඕනේ. ඔයා ඇග්‍රී වෙනවා කියන එකට. ඊට අමතරව මෙතන උඩ තියෙනවා මේක බියුරෝ එකට යවන්නද කියන එක. ඒතර බියුරෝ එක හරහාද යන්නේ කියන එක. ඒ කියන්නේ පොලිස් රිපෝට් එක බියුරෝ එකට, ඒ කියන්නේ ඔයාගේ අතට එන්නේ නැහැ. එහෙම මොනෝදින් මේක යවනවා බියුරෝ එකට. පොලිස් රිපෝට් එකේ එහෙම වුණොත් ගැටලුවක් වෙනවා. ඒක නිසා මොකද මේ පොලිස් රිපෝට් එක ඔයාගේ අතට ගන්න ඕනේ. ඒක නිසා ඔයා මේක නෝ කියන එකේම තියෙන දේ. දැන් අපි යන් උඩ එකක් අපි ඇතෑරියානේ. දැන් ඔන්න බලන්න මෙතන ඔයාට ඇෆිඩවිට් ඇටච් කරන්න කියලා ඇවිල්ලා නැහැ. මම ඔයාලට පෙන්නන්නම් මෙතන මේ මෙතෙන්දී ඔයා પાස්පෝර්ට් කියන එක සිලෙක්ට් කරොත් ඔන්න එනවා ඔයාට ඇෆිඩවිට් එක ඇටච් කරන්න කියලා. પાස්පෝර්ට් එකේ විදිහට නම ඕන කිව්වොත්. හැබැයි પાස්පෝර්ට් එකේ නමයි ඔයාගේ ඩෙන්ටිටි නමයි සමාන නම් ඔයාලට ප්‍රශ්නයක් නැහැ NIC එකේ නම තියෙන විදිහට දාන්න. එතකොට NIC එකේ නම තියෙන විදිහට දැම්මොත් ඇෆිඩවිට් එකක් අවශ්‍ය නැහැ. ඔය නමේ වෙනසක් තියෙන කෙනෙක්ට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද හේතුව NIC එකේ නමයි પાස්පෝර්ට් එකේ නමයි වෙනස් වුණොත් එයාට මෙතෙන්දී પાස්පෝර්ට් එකේ තියෙන විදිහට නම ඕන කිව්වොත් එයා අනිවාර්යෙන් දිවුරුම් ප්‍රකාශයක් ඇතුළත් කරන්න ඕනේ මේක ප්‍රොසෙස් කරන්න නම්. හැබැයි මේ වෙලාවේදී මේ පුද්ගලයාගේ එහෙම නමේ ගැටලුවක් නැති නිසා මම මේක NIC කියන එකෙන් දාලා ප්‍රොසෙස් කරනවා. එතනින් පස්සේ මට තියෙන මේක සබ්මිට් කරන්න. තා පොඩි ගැටලුවක් තියෙනවා. ඒ තමයි මම මෙතන කන්ට්‍රි සිලෙක්ට් කරලා නැහැ. දැන් ඔයාලට දකින්න ඇති මගේ අතින් අඩුපාඩුවක් වෙලා තිබ්බා. මම කන්ට්‍රි සිලෙක්ට් කරලා තිබ්බේ නැහැ. එතකොට ඒ කියන්නේ මේ ඇඩ්‍රස් ඔක්කොම දුන්නා. ඒ වුණාට කන්ට්‍රි සිලෙක්ට් කරන්න අමතක වෙලා තිබ්බා. එතකොට මෙතෙන්දි මම ශ්‍රී ලංකා කියලා දෙන්න ඕනේ. මොකද හේතුව මේ ඇඩ්‍රස් එකට අදාළ රට මොකක්ද කියන එක. මොනවා හරි අඩුපාඩුවක් තිබ්බොත් ওই වගේම මේ process එකේ ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. සබ්මිට් කරන්න දෙන්නේ නැහැ. ඒක ගැනත් සැලකිලිමත් වෙන්න. දැන් මම සබ්මිට් කරනවා. මෙතනින් එහාට තියෙන්නේ ඔයාගේ payment process එක. ඒක මෙතන ඔයාලට 5000යි කියලා පෙන්නනවා. මේක කන්ෆර්ම් කරන්න. කන්ෆර්ම් කරගෙන පස්සේ ඉස්සරහට යන්න පුළුවන්. මෙතනින් payment method එක. මෙතන ඔයාගේ payment method එක ගැන අහන්නේ. එතකොට මම මේක I agree කියන එක දෙනවා. දුන්නායින් පස්සේ එන්නේ visa කියන එකෙන් තමයි මම යන්නේ. මොකද මගේ visa card එක නිසා proceed කියන එකට දෙනවා. මෙන්න දැක්කද දැන් ඔයාට අර මං කිව්ව amount එක එනවා. මොකද හේතුව මෙතන 5000 වුණාට මෙතන වෙනම තවත් charge එකක් add වෙලා තියෙනවා. මොකද හේතුව service charge එකක් විදිහට add කරලා තියෙනවා. pay now කියන එකට ගියන් පස්සේ ඔයාගේ credit card හෝ නැත්නම් debit card details වලට ගිහිල්ලා අනිවාර්යෙන් මතක තියාගන්න මෙතෙන්දී හොඳ internet connection එකක් ඔයාගේ තියාගන්න මේ payment එක කරන්න නම්. නැත්නම් හදිසි හරි ඔයාගේ payment එක successful නොවුනොත් මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. මම මගේ details add කරන්නම්. තමන් පේමන්ට් කරන ඒවා රහස්‍යභාවයේ OTP අංක ඒවා අනිවාර්යයෙන්ම දෙන්න එපා කාටවත්. ඒවයි රහස්‍යභාවය තමන් රැක ගන්න ඕනේ. මෙතෙන්ට තමන්ගේ OTP අංකය දෙන්න ඕනේ. ඒක දීලා සබ්මිට් කරාට පස්සේ
මෙතනින් පේමන්ට් එක වුණාට පස්සේ ඔයාලට e-receipt එකක් නැත්නම් පේමන්ට් කරපු එකේ රිසිට් පත ගන්න පුළුවන්. මේක සේව් කරගන්න. මේ රිසිට් එකේ තියෙනවා තමන්ගේ අදාළ පොලිස් රිපෝට් එකට ඇප්ලයි කරපු එකේ අයදුම්පත් අංකය. නැත්නම් ඇප්ලිකේෂන් නම්බර එක. ඒකට අනුව තමයි ඔයාගේ පොලිස් රිපෝට් එක ජෙනරේට් වෙන්නේ. එතකොට දැන් මේ ඇවිල්ලා තියෙන ඒ වගේම දැන් මේ වෙනකොට ඒ අදාළ පුද්ගලයාට මැසේජ් එක ගිහිල්ලා ඇති තමන්ගේ පොලිස් රිපෝට් එකට ඇප්ලයි කරා කියන එක. දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති අපි කොහොමද ඔන්ලයින් පොලිස් රිපෝට් එක ඇප්ලයි කරන්නේ කියන එක. ඒ වගේම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වගේ වැදගත් වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ channel එක හරහා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.